වගේ ලස්සන පාරක් ඔයාලා දැකලා තියෙනවද? මේ වගේ කැලෑවැවුණු ප්ලාස්ටික් දාපු කුණු දාපු පාරවල් ලස්සනයි නේද? දැකලා තියෙනවද? දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද හැමෝම බලන්න ආස ඇතිනේ පාරවල් වල ගමන් කරන්න නේද? මම සභාපති, මම ලේකම්, මම භාණ්ඩාගාරික, මම උපලේකම් වගේ තනතුරු දරන අය ඇතිනේ නේ විවිධ සමිති සමාගම් වල. ඉතින් ඔයාලා ඔය පත්වලා ඉන්නේ මේ දේවල් හොයලා බලලා කරන්න නෙවෙයිද? මේ අපේ රටේ තියෙන එක නගරයක එක ගමක්නේ. ඒ ගම්මානේ එක පොඩි ප්‍රදේශයක්. එතකොට මේ වගේ පාරවල්, මේ වගේ කැලෑවට ගිය මේ වගේ විනාශ කරපු පාරවල මිනිස්සු විසින් විනාශ කරපු පාරවල කොයිතරම් මැද්ද නේද? මේ තියෙන මෙතන දොළ පාරක්. මේ දොළ පාරෙන් මිනිස්සු ඉස්සර ප්‍රයෝජනයට ගත්ත ගොඩක් නෑවා වාහන සේදුවා ගොඩක් ලස්සන දිය පාරක්. දැන් බලන්න මේ වෙලා තියෙන්නේ ඔය කැලෑව නිසා දැනට ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. වීඩියෝ එකේ සුද්ධ කරාට පස්සේ පේනවා මේ උතන බෝක්කුවක් තියෙන. මේ බෝක්කුවෙන් වතුර යන්න බෑ. ඒ කියන්නේ එතන ඒ උඩ සීරම කසල ටික ඇවිල්ලා පිරලා තියෙන්නේ. අර වතුර යන්න දිහාවක් නැහැ. දැන් එන්නේ පොඩි දිය පාරක්. දැන් වැස්ස දවසක ගත්ත වීඩියෝ එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. එතකොට ඔයගලන්ට තේරෙයි මොකද්ද මේ මෙතන වෙලා තියෙන්නේ කියලා. ඔය වතුර යන්න පාරක් නෑ, මේ දිහාවක් නැතුව තමයි තියෙන්නේ. හැමදේම තමන්ගේ ළමයිගේ සපත්තු දෙක පවා රජෙන් දෙන්න. ඒවත් රජෙන් තමයි සහන ආධාර දෙන්නේ. මේ වගේ ගම්මානවල ළමයිට ඒවත් සහන ආධාර රජෙන් හැමදේම දෙන්නේ රජෙන්. ඒතර රාජ්‍ය සහන ආධාර කකා මේ මිනිස්සුන්ගේ විනය හැදෙන්නේ නැතුව, හදාගන්න නැතුව රජයත් වැරදි. මොකද එන රජවල් කරන්නේ මේ වගේ විනයක් නැති මිනිස්සුන්ව මේ වහලු පිරිසක් බෝ කරන එක. රාජ්‍ය සහනාධාර දිදී ඒක තමයි කරන්නේ. එහෙම නැතුව වෙන වැඩසටහන් තියනවද මේ ගම්මාන මට්ටමින් මිනිස්සුන්ගේ විනය ඉහළ නංවන්න ඕන කියලා සිස්ටම් චේන්ජ් කිය හැමෝම පත් වුණාට මොනම රජයකින්වත් තාම ඒක ක්‍රියාත්මක කරලා නැහැ. නේද? කරන්නේ මේ මිනිස්සු විසින්ම මේ වගේ දේවල් විනාශ කරන ඒවා ගොඩනගන එක තමයි. සෞඛ්‍ය ගත්තත් මේ මහා මාර්ග ගත්තත් ඒ දේවල් තමයි කරන්නේ. මේ මිනිස්සුන්ගේ විනය හදන්න නැතුව මේ දේවල් වෙනස් වෙන්නේ නැහනේ. මේ මෙතන තියෙනවා ගම්මානේ ගෙවල් 60-70ක් විතර. ඔය ඒ ගෙවල් 60-70න් ගෙවල් 4ක 5ක මිනිස්සු තමයි හැමදාම මේ පාර සුද්ධ කරන්නේ. කවුරුවත් වෙන සහභාගී වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ මිනිස්සු කරන්නේ මේ වගේ කුණු ගෙනල්ලා මේ දොලට එහෙම නැත්නම් ටවුන් එකට යනකම්ම මේ කුණු තැන් වල කුණු කවර දදා යන එක. ඔබ බලන්න මේ වතුර යන්නේ මහා පාරේ. මොකද යන්න ඉඩක් නැති නිසා. එතන બ્લોක් වෙලා තියෙන්නේ කුණු ඇවිල්ලා හිර වෙලා બ્લોක් වෙලා තියෙන්නේ. මේ ළඟපාත මිනිස්සු විතරක් නෙවෙයි. මේ ගම්මාන දෙක තුනක් තියෙනවා. ඒ හැමෝම වගේ ගෙනත් දාන්නේ ඔය හරියට තමයි. ඉතින් ගෙනත් දාන අය දන්නව ඉතින් තමන් දාන්නේ තමන් තමයි මේ දැම්මේ කියලා නේද? ඉතින් මිනිස්සු දකින්න නැති වුණාට හොරෙන් ගෙනල්ලා දැම්මට තමන්ටත් මේවට මුණ දෙන්න වන්දි ගෙවන්න වෙනවා කියලා තමන් දන්නේ නැහනේ. බලන්න මෙතන විනාශ වෙලා ජරා කරලා තියෙන හැටි. මේවට වග වෙන්න ඕනි, වග කියන්න ඕනි කවුද? ඒ වගේම තමයි කුණු ට්‍රැක්ටරේ ප්‍රාදේශීය සභාවෙන් කුණු ට්‍රැක්ටර් එක මේ පහුගිය අවුරුදු කීපේ ආවා. ඒ ආවත් මිනිස්සු දන්නේ නැහැ එනවා කියලා. එන දවස දන්නේ නැහැ. දැනුම් දෙන්නේ නැති වෙන්නේ. ඉතින් වාහනයක් නිකන් ගියාට ඉතින් මිනිස්සු දන්නේ නැහැනේ මේක මේ කුණු එකතු කරන්න දෙන්නේ කියලා නේද? ඒක මිනිස්සු දැනුවත් කරලා නෙවෙයි එන්නේ. අහවල් දිනේට එනවා කියලා කිව්වට සමහරු ගෙනල්ලා මේ වගේ බෝතල් එහෙම ගෙනල්ලා කවර වල මේ පාරවල වල තියා තියෙනවා. හැබැයි එන්නේ නැහැ. එහෙම වුණාම අසල්වාසීන් ඒ කියන්නේ ගෙවල් වල පාරවල් අයිනේ ඉන්න මිනිස්සු අතර මේ ගැටලු ඇති වෙනවනේ නේද? ඒ මොකද ඒවා සත්තු ඇදලා විනාශ කරලා දැම්මහම මහා පාරේනේ. ඒ නිසා ක්‍රමානුකූලව යම් දෙයක් කරන්න කියලා ඒ ආයතන වෙන තියලා හිටිනවා. මොකද වග කියන්න ඕනි, වග වෙන්න ඕනි පිරිස් තමයි මේව මගේ ඇරලා ඉන්නේ. නේද? මේ
විනාශ කරලා තියෙන්නේ. පාර ඔය බෝක්කුව කැඩුනොත් එහෙම මිනිස්සුන්ට යන්න පාරක් නැහැ. ඉතින් Taman දැනගන්න ඕනේ තමන්ගේ දේවල් ආරක්ෂා කරන්න. මේ පාරේ ඉන්න මිනිස්සු මේ ගමේ විතරක් නෙවෙයි හැම ගමකම ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕනේ තමන්ගේ දේවල් තමන් ආරක්ෂා කරගන්න.